ඊට අමතරව තව මේ අපේ කට්ටියක් කලබල වෙලා ඉන්නවා. අපේ කට්ටියක් කියන්නේ අපේ හිටපු කට්ටියක්. මේ පක්ෂයෙන් එළවපු කට්ටියක් නේ. කට්ටියක් දැන් මාර වැඩේ අපි JVP කරා. අපිත් හිටියේ JVP එකේ. දැන් මේකේ ඩෙන්ටිටි එක ගන්න හදනවා. මේ තැන් වල හතර බිල් වල läගලා මේ පක්ෂයට කරන්න පුළුවන් උපරිම ද්‍රෝහිකම් ටික කරලා දැන් මොකද්ද කියන්නේ? අපි JVP එකේ හිටියා. අපිත් එදා JVP එකේ අහවල් තැන. දැන් මොකද්ද? අමු බින්න. අමු පට්ට බොරු මේ රටේ මිනිස්සුන්ට කියමින් යනවා. දැන් බලන්න මේ පුවක් දණ්ඩාවේ සනා එක්ක අපේ පක්ෂේ නායකයෝ සම්බන්ධයක් තියුණා. ඒ ගෙදර ගිහිල්ලා කෑම කෑවා. මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් කරා. මාවර මණ්ඩියේ දේශපාලන හිඟන්නා. හරිද? ඊට පස්සේ මිනිහගේ මේක කිව්වට පස්සේ මේ හිඟන්නට එන්න කියලා කිව්වා කවුද? තංගල්ලේ පොලිසිය. ආවේ නැහැ. අදටත් හැංගි ඉන්නවා. යන්නේ නැහැ. ගිහිල්ලා කියන්න ඕන එහෙනම්. නේද? ගිහිල්ලා කියන්න ඕන මෙන්න අනුර දිසානායක ජනාධිපතිවරයා අහවල් දවස් තමයි කෑම කෑවේ. අහවල් දවස් තමයි ගියේ. මේව කියනවද? මේ තනිකර මඩ ව්‍යාපාරයක් අරගෙන යනවා. ඊට අමතරව තව පොරක් ඇවිල්ලා කිව්වා මිනිහාගේ පෙන්ෂන් එක නැති වෙයි කියලා බයට මිනිහා ගිහිල්ලා කිව්වා මොකද්ද? අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් නීති කමිටුව හිටියා කියලා එයා කැඳවපු. අමු පට්ට පින්න. නීති කාලේ අවසානයි ගරු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් කිව්වා ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි ඒ ලේඛනය ඉදිරිපත් කරන්න කියලා ඇවිල්ලා. තාම ඒ සම්බන්ධයෙන් වචනයක් නැහැ. ඉතින් ඔබතුමාට පේනවා ඇති මෙන්න මේ සියලු සාධක මත අද ජාතික ජනබලවේගයේ මේ සාර්ථකව මේ ගමන යන්න හදනකොට ඒ සාර්ථක ගමන ඉස්සරහා අද මේ විපක්ෂයවත් රට ඉස්සරහවත් එකදු සාධනීය හරයාත්මක විවේචනයක් අපි සම්බන්ධයෙන් තියනවද? ඉස්පිලියල් ඇලපිරින් ඇරෙන්න වාක්‍ය අතර සම්බන්ධය ඇරෙන්න අද අපි ජාතික ජනබලවේගයේ ලෙස දැන් මෙතුමන්ගේ පැත්තෙන් කියුණා මොනවද? අපි මේ හොරු අල්ලන්නේ නැහැ කියලා. අපි අල්ලනවා හොරු අල්ලනවා විතරක් නෙවෙයි. മന്ത്രിකම විකුණපු മന്ത്രി ඉතිහාසයේ മന്ത്രിකම විකුණපු മന്ത്രിකම කෝටි 8කට විකුණපු අයගෙත් අපි ඉතිහාසයේ හොයලා බලලා අල්ලස් කොමිසම කාලේ අවසානයි ගරු ඇමතිතුමනි. ඊට අදාළ මැදිහත් වීම වෙන්නේ කියලා. ඒක නිසා බය වෙන්න එපා. අපි අපේ ඊට අදාළ පරීක්ෂණය කරන කන්ටේනර් පරීක්ෂණය අපි කියමු වාර්තාවකින් මේ අහගන්න ජනාධිපතිවරයා තමයි ස්වාධීන පරීක්ෂණය නම් කරේ. ඒකේ මත එල්ලලා තමයි දැන් කාලේ අවසානයි ගරු ඇමතිතුමනි. ඒකින්ද අපි ඒ தත්ත්වය බලා ගන්න. අනිවාර්යෙන් පරීක්ෂණය කරනවා. හොඳයි අපි අවසන් කරමු ගරු ඇමතිතුමනි.